Hi. Welcome back to my channel. ඔන්න ඉතින් මම දැන් අද ඔයගොල්ලන්ගේ එකයි යන්නේ මේ world market කියන grocery shop එකට. ඉතින් මම සාමාන්‍යයෙන් shopping කරන ඒවා කරනවා අඩුයිනේ. ඉතින් යමු මාත් එක්ක එහෙනම් බලන්න මේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් තාමත් ඔයගොල්ලෝ මාව subscribe කරලා නැත්නම් subscribe කරලා මගේ channel එකට එකතු වෙන්න අමතක කරන්න එපා. ඉතින් මෙතනට ගියාම ටිකක් මට හැම දෙයක්ම අමතක වෙනවා. මේකේ නැති දෙයක් නැහැ. ඉතින් අපි දැන් ඇමරිකාවේ චොකලට් අනම් මම නිතර කන්නේ. ඉතින් මෙතෙන්ට ගියාම ඩුබායි වල තියෙන චොකලට් ඕනම රටක තියෙන ඒ කියන්නේ කොහෙද තව ජර්මන් චොකලට් ඕනම චොකලට් එකක් තියෙනවා. ඒ වගේම මේකේ ලී බඩු තියෙනවා. ෆර්නිචර් ලී බඩු ෆර්නිචර්. ඒ වගේම ඩෙකොරේෂන් බඩු, ගෙදර ලස්සන කරන බඩු, ඒ වයින් ಜಾති නැති දෙයක් නැහැ. ඉතින් මම මේ වීඩියෝ එක ගත්තේ නම් ජනවාරි මාසේ. ඉතින් ඊයේත් මම ගියා ඒ වෙලාවේ ක්‍රිස්මස් එකට ගොඩාක් බඩු දාලා තිබ්බා. ඉතින් චූටි ක්ලිප් එකක් ගත්තා. ඒකත් අන්තිම වෙද්දි බලන්න පුළුවන්. ඉතින් මේක ජනවාරි ගත්තට මට තාගන්න බැහැ වුණානේ. ඉතින් මම මාසෙකට සැරයක් මේ තැනට යනවා. ඉතින් ආස කරන කෑම ගන්න. ඉතින් අනිත් බඩු නම් ගන්නෙ නැතුව බොහොම මාරුවෙන් ඉවසගෙන ගෙදරිනවා. මේ බලන්න මේ ලස්සන සෝෆා එක වයිට්. මම නම් ඒකට හරිම ආසයි. ඉතින් ඒක මටත් තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. ඉතින් මෙතන තියෙන බඩු ඉතින් ඇත්තටම කියනවා නම් ලාභ නැහැ. තියෙන දේවල් හරි අන්කොමන්. ඉතින් ගණන්. ඉතින් මම මේ මැට් එකකුත් බැලුවා. ඒකේ ගාන ඔයගොල්ලන්ට පේනවද මන් දන්නේ නැහැ. ඉතින් අඩු නැහැ. උනට හරිම ලස්සන ඒවා තියෙනවා. ඉතින් කියන්නේ මම ග්‍රොසරි ගියාට ඒ වගේම shopping ගියාට මම වීඩියෝ කරන්නේ නැහැනේ. ඉතින් මගේ යාළුවෝ කීප දෙනෙක් මගේ වීඩියෝ බලන දෙන්නෙක් විතර තමයි මට හරියටම බල කරනවා යන තැන්වල වීඩියෝ ගන්න කියලා. ඉතින් ඒගොල්ලන්ගේ තියෙන උනන්දුවම නිසා තමයි මේක 116ක් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ටාකට් එකකට ගියත් මේවා මේ ගණන් තමයි යන්නේ. ඉතින් පාඩු නැහැ. මගේ අද උගුර ටිකක් බලන්න වෙලා වගේ තියෙනවා. මගේ අම්මා නැති වුණාට පස්සේ ගොඩාක් මම හිතන්නේ කෝල්ස් වලට ආන්සර් කළා එහෙම මාස 3ක් තිස්සේ මේ උගුරේ බැඩිය කතා කරපු ගමන් උගුර ටිකක් බලන්න ගතියක් එනවා. ඉතින් කිව්වොත් ඔව් මේකේ බඩු ඒ වගේ ගණන් වලට යන්නේ. ඉතින් ඒ වුණාට ඔව් මම නිතර ගියාට මම වීඩියෝ කරන්නේ නැහැ. ඉතින් මගේ දෙන්නෙකුගේ ඉල්ලීමක් මත මම දැන් දිගටම වීඩියෝ දාන්න හිතුවා. ඉතින් ඒගොල්ලෝ කැමතින් මම යන්න තැන් බලා ගන්න. ඉතින් ඇමරිකාවේ ඉන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලන්ට එතකොට ඒ තැන් වලට යන්න පුළුවන් නිසා ඉතින් මගේ ඉල්ලීමක් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක දාන්නත් මේ ඉස්සරහට එන වීඩියෝ ටික දාන්නත් ගොඩක් මුණන්දුනේ ඒ නිසා. ඉතින් මම දන්නවා මට ඉන්නේ පුංචි ෆැමිලි එකක් YouTube එකේ. ඉතින් ඒ වුණාට ඕගොල්ලෝ මගේ වීඩියෝ දානවට ආසාවෙන් ඉන්න කීප දෙනෙක් ඉන්නවා. ඉතින් මේ ඔයාලටයි මේ බලන්න මෙතන බීම ಜಾති තියෙනවා, වයින් ಜಾති බොන ඇයට මෙතෙන්ට ඇවිල්ලා ගන්න පුළුවන්. ඉතින් මේ තැන තියෙන්නේ වුඩ්ලන්ඩ් වල. ඇමරිකාවේ ඉන්න කෙනෙකුත් තාම දන්නේ නැතුව ඉන්නවා නම් මේ වුඩ්ලන්ඩ් වල තමයි මේ වර්ල්ඩ් මාකට් එක තියෙන්නේ. අවුරුදු 3ක් තිස්සේ අපි කොන්ඩෝ වලට ඇවිල්ලා හියුස්ටන් ප්‍රදේශයට ඇවිල්ලා අවුරුදු 3ක් ඉවරයි. ඉතින් මේ අවුරුදු 3ක් තිස්සේම මම මෙතෙන්ට යන්න අමතක කරන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ ඔලිව් ಜಾති. ඉතින් ඔලිව් ಜಾති එක එක වර්ගයේ ඔලිව් ಜಾති මෙතන තියෙනවා. චොකලට් ගත්තොත් උදාහරණයක් ගත්තොත් කිට් කැට් ගත්තොත් හොලපීනියෝ කිට් කැට්, වයිට් කිට් චොකලට් කිට් කැට් නැති ಜಾතියක් නෑ මෙතන. ඉතින් හැම එකම ලං කර මට වීඩියෝ කරන්න බැරි වුණා. ඒ වුණාට මෙතන සලාමි නැති જાතියක් නැහැ. ඉතින් මම මෙතන කුකීස් ගන්න, චොක්ලට් ගන්න, ඒ වගේ දේවල් ගන්න තමයි නිතර එන්නේ. ඉතින් මේ තියෙන්නේ සලාමි. ඉතින් එක එක රටවල් වලින් එන ඒවා තමයි මෙතන තියෙන චොක්ලට්. මම වැඩියෙන්ම එන්නේ ගන්න මට දැන් මතකත් නැති වෙනවා චොක්ලට් එක. මිල්කා කියන චොක්ලට් එක මෙතන තියෙනවා. ඒක ජර්මන් චොක්ලට් එකක්. ඒක ගන්න මම නිතර එනවා. මම හිතන්නේ ඒක ජර්මන් චොක්ලට් එකක්. ඒක හරිම රසයි. ඉතින් ඒක ගන්න මෙතෙන්ට එනවා. ඒ වගේම කැමී කියන චොක්ලට් එක ගන්න එනවා. මම මතකත් නැහැ කැමීද කියලා. ඒ වගේ දේවල් ගන්න තමයි මම නිතර එන්නේ මෙතෙන්ට. ඉතින් ඔයගොල්ලන් දකින්නේ ඉතින් මේ මම අරන් යන චොක්ලට්ස් ටික ඉතින් හරිම රසයි ඒවා. මිල්කා කියන චොක්ලට් එක සාමාන්‍යයෙන් ඩියුටි ෆ්‍රී එකේ තියෙනවා. ඉතින් ඩියුටි ෆ්‍රී එකේ හරිම රසයි. ගොඩක් ඩියුටි ෆ්‍රී එකේ
නිතර රටවල් වල යන්නේ නැහැ දන්නවා ඩියුටි ෆ්‍රී එකේ මේ මිල්ක් කියන චොක්ලට් එක ගන්න පුළුවන්. ඉතින් ඒක හරිම රසයි. මම දන්නේ නැහැ ඒක වෙනත් රටවල් වලින් එනවද කියලා. ඉතින් සාමාන්‍ය ජර්මන් කියලා තමයි මම දන්නේ ඒ චොක්ලට් එක. ඉතින් කිව්වොත් මට කාලයක් තිස්සේ වීඩියෝ කරන්න බැරි වුණානේ. ඉතින් මම දැන් උනන්දුවෙන් තියෙන වීඩියෝස් එඩිට් කරලා ඔයගලන්ට දාන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඇත්තම කියනවා නම් නිව්යෝර්ක් ගියානේ අපි නිව්යෝර්ක් ගියා, නිව් ජර්සි ගියා, සවුත් කැරොලයිනා, නෝර්ත් කැරොලයිනා ඒ වීඩියෝ වලත් දාන්න බැ වුණා. ඒ ගිය අවුරුද්දේ ගිය ට්‍රිප් එකෙන් ඇලබාමා ගිය වීඩියෝ එක තමයි දාන්න පුළුවන් වුණේ. ඉතින් බොහොම කොහොමත් මම හිතනවා ඔයගලන්ට ඉක්මනින් මම වීඩියෝ අරන් ඉනවා කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන්න ඒ වගේම මට ඇයි මොකද උනේ මට මොනවාද ප්‍රශ්න ඇයි මට වීඩියෝ දාන්න බැරි උනේ ඒවා මම එන වීඩියෝ වල ඔයගලන්ට ටිකෙන් ටික අරගෙන එන්න. ඉතින් මගේ අම්මා නැතිලා දැන් මාස 3කුත් ඉවරයි. මගේ අම්මගේ 80 වෙනි බර්ත්ඩේ එක මේ අවුරුද්දේ දෙසැම්බර් 31ට තමයි යෙදිලා තියෙන්නේ. ඉතින් මට හිතකුත් නෑ මම තෑන්ක්ස් ගිවිං වත් ක්‍රිස්මස් වත් ඉතින් එච්චරම උනන්දුවෙන් සැමරුවේ නෑ කියලා කිව්වොත් හරි. මොකද ඒ ප්‍රශ්නත් එක්ක ඉතින් ගොඩක් ගෙදර ප්‍රශ්න වගේකුත් වුණා. ඉතින් ඒවත් එක්ක මට කරගන්න බැරි වුණා. ඉතින් මෙන්න මේ කුකීස් එක රසයි. ඉතින් අර අපි ලංකාවේ කනවා වගේ බිස්කට් වගේ. ඔයගලන්ට සද්ද ඇහෙනවද දන්නේ නැහැ. අපි ගෙදර සද්ද තියෙනවා. අපිට බර්ඩ්ස්ලා වගේක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ හරිම සද්දයි. අම්මෝ කෑ ගහනවා කියන්නේ පුංචි වුණාට ඒගොල්ලන්ගේ කටේ සද්ද නම් හොඳටම වැඩි. ඉතින් මේවල තියෙන ටොබ්ලරෝන් නම් ඉතින් කවුරුත් දන්න චොක්ලට් එකක් ඉතින් කොහෙත් තියෙනවා. ටොබ්ලරෝන් තියෙනවා. ඉතින් මේ ෂොප් එකට ඉතින් මාසිකට සැරේ යන්නේ. ඉතින් ගොඩක් බඩු ගන්නෙ නැහැ. බොරු කියන්න ඕනේ නෑනේ. මොකද පොකට් එකටයි ශරීරයටයි දෙකටම බලපානවා මේ කඩේට ආවම. මොකද ගානක් සැරයි. ඒ වගේම ඉතින් හෙල්දිත් නැහැනේ ඒවා. ඒ නිසා ඉතින් හිතලා තමයි වැඩ කරන්න ඕන. ඉතින් මෙතන කාපට්ස් තියෙනවා. ඉතින් සේල්ස් එකමත් යනවා. සමහරවිට ඩිස්කවුන්ට්ස් යනවා. ඉතින් ඒ වගේ තියෙනවා. ඉතින් ඔක තමයි කතන්දරේ. ඉතින් අපි දැන් හියුස්ටන් පැත්තේ ඉන්නේ. ඉතින් මේ පැත්තේ තියෙන කඩවල වලට අපි පුරුදු වෙන්න ඕනේ. මොකද අපි පුරුදු වෙලා තිබි ඩැලස් වලටනේ. දැන් මේ පැත්තේ අපි හැම කඩේකටම පුරුදු වෙලා තියෙනවා. ඉතින් තවත් ලස්සන වීඩියෝ ටිකක් ගත්තා ඔයගොල්ලන්ට මම අරගෙන එන්න. මං කිව්වනේ දැන් දිගටම අරන් යන්න කියලා. ඉතින් දැන් අම්මගේ වැඩ කටයුතු කරලා ඒවා ආවා. ඉතින් ඒක පොඩක් වෙලා මහන්සි ඔක්කොමත් එක මං ටිකක් දැන් යථා තත්ත්වයට ඇවිත් තියෙන්නේ. ඉතින් ඒ වුණාට ගෙදර වැඩයි. දැන් මම රියල්ටර් කෙනෙක්. ඉතින් ගෙදර ක්ලයන්ට්ලගේ වැඩ එක ක්ලයන්ට් ගයක් බලන්න ඕනේ කිව්වම ඒ වෙලාවට යන්න ඕන. එතකොට මගේ ඔක්කොම පැත්තක දාලා මම මේ ටේබල් එකට හරි ආසයි. ඒක හරි ගණන් ඉතින් ගත්තේ නෑ. ඒගොල්ලන්ට ගෙවල් පෙන්නනවා. ඒ වගේම ගෙවල් ගන්න අයට ඒ ඔක්කොටම උදව් කරනවා. ඉතින් ඒ විදිහට තමයි ජීවිතය යන්නේ. ගොඩාක් කාර්යබහුලයි. ඉතින් ඉගෙන ගන්න ඉවරයි දැන්. තවත් මොන හරි කරන්න ඕනේ කියලා හිතනවා. තාම මේ ගැන අයිඩියා එකක් නෑ. ඉතින් ඕක තමයි තත්ත්වය. ඉතින් ආයි ලංකාවටත් එන්න ඕනේ කියලා හිතනවා. මොකද මම ලංකාවට ඇවිල්ලා දවස් 7යි හිටියේ. ඒ දවස් 7ට කිසිම දෙයක් කරගන්න බැරි වුණා. මගේ ගෙදරකුත් තියෙනවා ලංකාවේ විකුණන්න. ඉතින් ඒ කටයුතුත් කරන්න ඕනේ. ඉතින් ඒවත් බලන්න ඕන. ඔක්කොම ඉතින් මම තනියෙන් කරන්න ඕනේ. ඉතින් ගෙදර වැඩයි ඔක්කොම කරගෙන යනවා. ඉතින් ඒ අතරදී ඕගොල්ලන්වත් අමතක කරන්නේ නැහැ. ඉතින් කොහොමද වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ වැකේෂන් ගිය වීඩියෝ දෙකක් විතර තියෙනවා. ඉතින් ඒවත් අරගෙන ඉක්මනින් ආයි ඕගොල්ලන්ගේ එක්ක එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම මේ ලබන්නා වූ ක්‍රිස්මස් එක ඕගොල්ලන්ට මම දන්නවා ලංකාවේ ප්‍රශ්න ගොඩක් යනවා. ඒත් ඉතින් සතුටින් පිරි දවසක් වෙන්න කියලා මම විශ් කරනවා. ඒ වගේම මම අලුත් අවුරුද්දට කලින් තව වීඩියෝ දෙක තුනක් අරන් එනවා. ඉතින් දැන් දිගටම මගේ වීඩියෝ බලන්න අමතක කරන්න එපා. ඉතින් එහෙමනම් මම දැන් යන්න ලෑස්ති. ඉතින් එහෙනම් ආයි අලුතෙන් වීඩියෝ එකකින් හමු වෙමු. Bye bye. God bless you all.